ආයිබෝවන් දරුවනේ අද අපි කතා කරන්න හදන්නේ මානව කණේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය ගැන. හරි. ඉතින් ඔයාලා දන්නවා මානව කණ ගත්තාම මේක අපිට බාහිර කණ, මධ්‍ය කණ සහ ඇතුල් කණ විදිහට කොටස් තුනකට බෙදන්න පුළුවන්. හරි. මොනවද අපිට ඇත්තටම බාහිර කණේ දකින්න හම්බෙන ව්‍යුහ? බාහිර කණ ගත්තාම මේකේ පිටතින් අපිට දකින්න හම්බෙන මෙන්න මේ විදිහට බාහිර කම් පෙත්ත. මේක උදව් වෙනවා මොකක් කරන්නද? අපේ බාහිර ශ්‍රවණ නාලය වෙතට ශබ්ද තරංග ටික සාන්ද්‍රගත කරා. ඊළඟට මේ විදිහට ශංකක අස්තිය තුල දකින්න හම්බෙන S ඇඩති නාලයක් තියෙනවා. මේකට අපි කියනවා බාහිර ශ්‍රවණ නාලය කියලා. මේ බාහිර ශ්‍රවණ නාලය ගත්තොත් එහෙම මේක ඇතුළේ සමහර ලාවට අපිට ඔය ඉටිමය ද්‍රව්‍යයක් දකින්න හම්බෙනවා. අපි ඔය කලාඳුරු කියලා කියන්නේ. එතකොට මේවා ශ්‍රාවය කරන්නේ මේක ඇතුලේ තියෙන විකරණය වෙච්ච ඡේද ග්‍රන්ථි ආකාරයක් මගින්. මේ බාහිර ශ්‍රවණ නාලයේ කෙළවරේම අපිට මෙන්න මේ විදිහට දකින්න හම්බෙනවා කර්ණ පටහ පටලය. අපි ඔය සාමාන්‍ය විවහාරයේදී කන්බරේ කියලා කියන්නේ. හරි. එතකොට ඊළඟට මෙන්න මේ විදිහට මැද අපිට දකින්න හම්බෙනවා පුතාලා වාතයේ පිරුණු කුටීරයක්. මේකට තමයි අපි කියන්නේ මැද කණ කියලා. හරි. එතකොට මේ මැද කණ ගත්තාම මේක මෙන්න මේ විදිහේ නාලයකින් අපි මේකට කියනවා යුෂ්ඨේකීය ප්‍රණාලය කියලා. හරි. මේක ආධාරයෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? මේ මැද කණ ග්‍රසනිකාවත් එක්ක සම්බන්ධ කරනවා. එතකොට ඒක උදව් වෙනවා අපිට මේ කර්ණපටහ පටලයේ දෙපස පීඩනය එකම වායුගෝලීය පීඩනයක පවත්වගෙන යන්න. මොනවද අපිට මේ මැද කණ තුල දකින්න හම්බෙන අස්තිකා? ඇත්තටම මේ අපේ දේහයේ තියෙන කුඩාම අස්ති කැලි ටික තමයි අපිට මේ කණ තුල දකින්න හම්බෙන්නේ. මේකේ වලට පිළිවෙලින් බැලුවොත් එහෙම මෙන්න මේ විදිහට කර්ණපටහ පටලයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අස්තිකාව මුද්ගරිකාව විදිහට, ඒ වගේම ඊළඟට තියෙන එක නිගාතිය සහ ඊළඟට තියෙන එක දර්ණකයේ විදිහට දකින්න හම්බෙනවා. මේ දර්ණකයේ කියන එක සම්බන්ධ වෙලා තියෙන අණ්ඩාකාර ගවාක්ෂයත් එක්ක. හරි. ඔව් ඔය දේවල් ටික තමයි අපිට මැද කණේ දකින්න හම්බෙන්නේ. හරි. අපි දැන් ඇතුල් කණ බැලුවොත් එහෙම අපිට ඇතුල් කණත් ශංකක අස්තිය තුල තමයි දකින්න හම්බෙන්නේ. ඒ වගේම ඔයාලට මේක බැලුවොත් පේනවා අපේ ඇතුල් කණ සමන්විත වෙනවා පිටත අස්තිමය ගහණයකින් සහ ඇතුළත තරල වලින් පිරුණු පටලමය ගහණයකින්. හරි. ඒ වගේම තමයි අපිට ඇතුළු කණේ ප්‍රධාන ප්‍රදේශ තුනක් දකින්න හම්බෙනවා. මොනවාද? අර්ධ චක්‍රාකාර නාල, අලින්දය සහ කර්ණ ශංකය. ඒ වගේම ඔයාලට මෙතන බැලුවොත් පේනවා මේ විදිහට අපිට දකින්න හම්බෙන්නේ මේ අලින්දය ප්‍රදේශයේ දකින්න හම්බෙන තුම්බිකාව සහ මඩිච්චි කියන ප්‍රදේශ දෙක. හරි. අපි බලමු කර්ණ ශංකය මොන වගේද කියලා. මේක බැලුවහම පුතාලා ඔයාලට පේනවා ඇත්තටම ඔයාලට මේ දර්ණකය මෙතන පේන්න තියෙනවා. දර්ණකය ඇවිල්ලා සම්බන්ධ වෙලා තියෙන මෙන්න මේ විදිහට තියෙන අණ්ඩාකාර ගවාක්ෂයට. ඒ වගේම ඔයාලට මේ පැත්ත බැලුවොත් පේනවා මෙන්න මේ හරිය ඔයාලට දකින්න හම්බෙනවා ගෝලාකාර ගවාක්ෂය. අපි කතා කරමු මේව දායක වෙන්නේ මොනවාටද කියලා. හරි. දැන් කර්ණ ශංකය බැලුවොත් එහෙම කර්ණ ශංකයේ හරස් කඩක් බැලුවොත් අපිට මෙන්න මේ විදිහට තමයි කර්ණ ශංකයේ හරස් කඩ දකින්න හම්බෙන්නේ. දැන් ඔයාලට මේක බැලුවොත් පේනවා මේකේ අපිට දකින්න හම්බෙන නාල තුනක් තියෙනවා. හරි. මේකේ මෙන්න මේ විදිහට දකින්න හම්බෙන නාලයට අපි කියනවා අලින්ද නාලය. හරි. ඒ වගේම ඊට පස්සේ තියෙන නාලයට අපි කියනවා කර්ණ ශංක ප්‍රණාලය. මෙන්න මේක තුල තමයි කෝටි අවයවය කියන එක පිළිහිලා තියෙන. මම ඔයාලට වෙනම පෙන්නන්නම් කෝටි අවයවය මොන වගේද කියලා. හරි. කර්ණ ශංක ප්‍රණාලය. ඊට පස්සේ තියෙන නාලය තමයි කර්ණ පටහ නාලය. එතකොට ඔයාලට මෙතන බැලුවහම පේන්න තියෙනවා මේ විදිහට අලින්ද නාලය සහ කර්ණ ශංක ප්‍රණාලය අතර තියෙන පටලයට අපි කියනවා රයිස්නා පටලය කියලා. ඒ වගේම මෙන්න මේ විදිහට කර්ණ ශංක ප්‍රණාලය සහ කර්ණ පටහ නාලය අතර තියෙන පටලයට අපි කියනවා පාදාශ පටලය කියලා. පැහැදිලිද? එතකොට අපිට අලින්ද නාලය තුල සහ කර්ණ පටහ නාලය තුල දකින්න හම්බෙන්නේ පරිවසා තරලය. ඒ වගේම මෙන්න මේ විදිහට නිල් පාටින් කර්ණ ශංක ප්‍රණාලය තුල අපිට දකින්න හම්බෙන්නේ අන්තෝ වසා තරලය. හරි. අපි දැන් බලමු කොහොමද මේ කෝටි අවයවය කියන එක ශබ්ද තරංග මගින් උත්තේජනය වෙලා ස්නායු ආවේගයක් ජනනය වෙන්නේ කියලා. හරි. මුලින්ම දන්නවා අපිට දැන් මේ විදිහට අපි ඉස්සෙල්ලා කතා කරා කම්පෙත්ත තියෙනවා. කම්පෙත්ත මගින් මොකද කරන්නේ? ශබ්ද තරංග ටික බාහිර ශ්‍රවණ නාලය වෙත සාන්ද්‍රගත කරනවා. එහෙම යන කම්පන තරංග ටික ගිහිල් ඉවර වෙලා මේ කර්ණ පටහ පටලය කම්පණය කරනවා. එතකොට ඔයාලා දැක්කා මේ කර්ණ පටහ පටලය සම්බන්ධ වෙලා තියෙන්නේ මුද්ගරිකාව කියන අස්තියත් එක්ක. එතකොට මුද්ගරිකාව කම්පණය වෙනවා. මුද්ගරිකාව කම්පණය වෙද්දී නිගාතිය කම්පණය වෙනවා. නිගාතිය කම්පණය වෙද්දී දර්ණකය කම්පණය වෙනවා. එතකොට අපි දැක්කා මේ දර්ණකය කියන එක සම්බන්ධ වෙලා තියෙන්නේ මොකටද? අණ්ඩාකාර ගවාක්ෂයට. මෙන්න මේක බැලුවොත් පේනවා මෙන්න මෙතන පුතාලා වල දකින්න හම්බෙන්නේ ඔය දර්ණකය කියන අස්තිකාව. එතකොට දර්ණකය ගිහිල්ලා අණ්ඩාකාර ගවාක්ෂයට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ.
එතකොට ඔය අණ්ඩාකාර ගවාක්ෂය මගින් මොකක්ද සිද්ධ කරන්නේ? ඒක මගින් අලින්ද නාලය වෙත කම්පන තරංග යොමු කරනවා. එතකොට අලින්ද නාලය විසින් කම්පන තරංග යොමු කරද්දී මොකද සිද්ධ වෙන්නේ? එතකොට බලන්න මෙන්න මේ විදිහට මේ උඩ තියෙන අලින්ද නාලය කම්පණය වෙනවා. අලින්ද නාලය කම්පණය වෙද්දී ඒ කම්පන තරංග ටික ඊළඟට ගමන් කරනවා කොහෙටද? ඕන් ඔය විදිහට අපේ කර්ණ ශංඛ ප්‍රණාලයට. එතකොට කර්ණ ශංඛ ප්‍රණාලයට ගමන් කරද්දී කර්ණ ශංඛ ප්‍රණාලය කම්පණය වෙද්දී පාදාශ්‍ර පටලය කම්පණය වෙනවා. මේ පාදාශ්‍ර පටලය කම්පණය වෙද්දී මේ කර්ණ ශංඛ රෝමසෛල ගිහිල්ලා ටෙක්ටම් පටලය ගැටෙනවත් එක්ක ඇති වෙන ස්නායු ආවේගය අපේ ශ්‍රවණ සංවේදී ස්නායු ඔස්සේ අපේ ශංඛ කණ්ඩිකාවට අරගෙන යනවා. එතකොට මේ පාදාශ්‍ර පටලය කම්පණය වෙද්දී ඊට පහළින් තියෙන කර්ණ පටහනාලය කම්පණය වෙනවා. දැන් අපිට ඕනේ මේ කම්පන තරංග ටික නැවත ඇතුළු කණින් එළියට දාන්න. එතකොට මොකද සිද්ධ වෙන්නේ? කර්ණ පටහා නාලය කම්පණය වෙද්දී ඒක මගින් නැති කරන කම්පන තරංග ටික ඇවිල්ලා මෙන්න මේ විදිහට තියෙන ගෝලාකාර ගවාක්ෂය ඔස්සේ ඒක මැද කනට පැතිරෙන. එතකොට මැද කනින් ඔක ග්‍රසනිකාවට යනවා. එතකොට අන්න අර ශබ්ද තරංග ටික නැවත එළියට ආවා. කොහොම ඔය විදිහට තමයි අපේ කන කියන එක ශබ්ද තරංග ප්‍රතිග්‍රහණයට දායක වෙන්නේ. ශ්‍රවණ සංවේදනයට අමතරව අපේ කනේ තව ප්‍රධාන එක කාර්යයක් තමයි අපේ දේහ ඉරියව්ව සහ සමබරතාවය පවත්වා ගන්න එක. එතකොට මේ සඳහා ප්‍රධාන වශයෙන්ම දායක වෙනවා අර්ධ චක්‍රාකාර නාල සහ අලින්දය තුල තියෙන තුම්බිකාව සහ මඩිච්චිය. මෙන්න මේ විදිහට සිද්ධ වෙන්න පුළුවන් හිසේ කෝණික චලනවලදී අපේ අර්ධ චක්‍රාකාර නාල ඇතුලේ තියෙන අන්තෝවසාතරලය සහ පරිවසාතරලය චලනය වෙනවා. එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? මේ තියෙන අර්ධ චක්‍රාකාර නාල ඇතුලේ මේ ජෙලිමේ වැස්ම තුලට නිරා ගියපු රෝම සෛල ටික උත්තේජනය වෙලා ස්නායු ආවේගයක් අපේ මොළය කරා රැගෙන යනවා. අන්නේ ස්නායු ආවේගය මගින් තමයි මොළයේ සංජානනන තොරතුරෙන් අපේ දේහ ඉරියව්ව මොන වගේද කියලා දැනගන්න. ඒ වගේම ඔයාලා මෙතන බැලුවොත් එහෙම තුම්බිකාව සහ මඩිච්චිය ගත්තාම ඒකේ තුලත් මේ අන්තවසාතරලේ පිරිච්ච කුටීර තුලට කැල්සියම් කාබනේට් අංශු එහෙම නැත්නම් කර්ණාශ්ම ගිලී පවතින ජෙලිමය ද්‍රව්‍යයක් තියෙනවා. ඒක තුලටත් අර කලින් වගේම රෝම සෛල නිරලා ගිහිලා තියෙනවා. එතන මොකක්ද වෙන්නේ? ගුරුත්ව සහ රේඛීය චලනවලදී අපේ හිසේ පිහිටීම වෙනස් වෙද්දී මෙන්න මේ රෝම සෛල උත්තේජනය වෙලා අපේ මොළයට ස්නායු ආවේග රැගෙන යාම සිද්ධ කරනවා. එතකොට මෙන්න මේ විදිහට අර්ධ චක්‍රාකාර නාල වලින් කෝණික චලන සහ තුම්බිකාව සහ මඩිච්චියෙන් ගුරුත්ව සහ රේඛීය චලන හඳුනා ගැනීමට අපේ කන උදව් වෙනවා. හරි. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි ඔයාලා ප්‍රධාන වශයෙන්ම අපේ කන සම්බන්ධයෙන් දැනගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක වලට සෑහෙන වැදගත් වෙන්න ඇති අපේ කනේ ව්‍යුහය සහ අපේ කන කොහොමද දේහ සමබරතාවය පවත්වගෙන යන්න දායක වෙන්නේ සහ කොහොමද ශ්‍රවණ සංවේදනයට දායක වෙන්නේ කියලා අවබෝධ කරගන්න. හරි. එහෙනම් අපි තවත් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු හැමෝටම සුබ දවසක්.